ඇයි වෙඩින් ඇල්බම් එකට මෙච්චර කල් යන්නේ? වෙඩින් එක ඉවර වෙලා මාස ගාණක් වෙලා තාම වාගේ වෙඩින් ඇල්බම් එක හම්බුනේ නැද්ද? එහෙමත් නැත්නම් වෙඩින් ඇල්බම් එක හම්බෙන්න අවුරුදු ගාණක් යයි කියලා ඔයත් බයෙන් දින්නේ. වෙඩින් එකෙන් පස්සේ ඇල්බම් එක හම්බෙන්න ඇත්තටම කොච්චර කල් ඕනද? මේක පරක්කු වෙන්නේ කාගේ වැරද්දෙන්ද? අද අපි කතා කරමු මේ දේවල් ගැන. සාමාන්‍යයෙන් සාර්ථක වෙඩින් ෆොටෝග්‍රැෆි ටීම් එකක් වෙඩින් එකෙන් පස්සේ ඇල්බම් එක ඩිලිවර් කරන්න මාස 3ක් 4ක් අතර කාලයක් ගන්නවා. හැබැයි විවිධ හේතු නිසා මේක අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රට ඉඳන් ආපු කපල්ස් කිහිපයකටම නැවත ආයි ඉක්මනට රට යන්න සිද්ධ වුණ නිසා දවස් 15ත් 20ත් අතර කාලයකදී එයාලගේ ඇල්බම් එක එයාලගේ අතට දීපු අවස්ථා අවුරුදු 10ක මගේ ෆොටෝග්‍රැෆි ජර්නි එක ඇතුලේ කීපයක්ම තියෙනවා. එහෙනම් එයි මාස 3ත් 4ත් අතර කාලයක් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙඩින් ඇල්බම් එකකට ඉල්ලන්නේ. එයාට ඔක දඩබඩ ගාලා හදලා දෙන්න බැයිද? වෙඩින් එකක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ ඉතාම වැදගත් දවසක්. වෙඩින් ඇල්බම් එක ඇතුලේ තියෙනවා ජීවිත කාලෙටම හරියන්න මතකයන් ගොඩක්. ඒ හැම මතකයක්ම එකින් එක අමුණලා ජීවිත කාලෙම තියාගන්න පුළුවන් විදිහට ලස්සනට පෙළගස්වන්න මාස 3ත් 4ත් අතර කාලයක් කියන්නේ ඉතාම සාධාරණ කාලයක් කියන එකයි මගේ මතය. ඒත් වෙඩින් එකෙන් පස්සේ වෙඩින් ඇල්බම් එක ඩිලිවර් කරන්න අවුරුද්දක් විතර යන්න පුළුවන්ද? මොකද බැරි? එහෙම වෙන්නත් පුළුවන්. මෙතනදී ෆොටෝග්‍රැෆර්ගේ වැරද්ද වෙන්නත් පුළුවන්, කපල් එකේ වැරද්ද වෙන්නත් පුළුවන්, මේ දෙගොල්ලොන්ගේ කමියුනිකේෂන් එකේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. මතක තියාගන්න වෙඩින් එකට කලින් වගේම වෙඩින් එකට පස්සෙත් පොරොන්දු වෙච්ච දේවල් ඒ විදිහටම රකින්න ෆොටෝග්‍රැෆර් වගේම කපල් එකත් බැඳිලා ඉන්නවා. ෆොටෝග්‍රැෆි ටීම් එක පොරොන්දු වුණ ඩෙඩ්ලයින්ස් ඇතුලේ වැඩ කරනවා වගේම කපල් එකත් ඒකට අවශ්‍ය සහයෝගය දෙන්න ඕනේ. කපල් එකක් කොහොමද වෙඩින් එකෙන් පස්සේ ෆොටෝග්‍රැෆර්ට එයාලගේ සහයෝගය දෙන්න ඕනේ. වෙඩින් එකෙන් පස්සේ අවශ්‍ය ෆොටෝස් සිලෙක්ට් කරලා දෙන්න, ඇල්බම් පේජ් ටික ඩිසයින් කරලා ඉවරනහම ඒවල ප්‍රූෆ් බලන්න, පොරොන්දු වෙච්ච විදිහට පේමන්ට්ස් කරනවා වගේ දේවල් වලින් ඇක්ටිව් සපෝට් එකක් හැම ෆොටෝග්‍රැෆර් කෙනෙක්ම කපල් එකකින් බලාපොරොත්තු වෙනවා. මෙතනදී තියෙන තවත් වැදගත් දෙයක් තමයි කපල් එකක් තමන් සිලෙක්ට් කරගන්න ෆොටෝග්‍රැෆර්ගේ ෆිසිකල් ලොකේෂන් එක විසිට් කරලා ඇල්බම්ස් ෆිසිකලි බලලා තමන්ට තියෙන හැම ප්‍රශ්නයක්ම ෆොටෝග්‍රැෆර් එක්ක සාකච්ඡා කරන එක. ඒ දේ වෙඩින් එකට කලින් කරොත් තමයි ඔයාලගේ ෆොටෝග්‍රැෆර් එක්ක ඔයාලට හොඳ කමියුනිකේෂන් එකක් තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ යුතුයකම සහ වගකීම තමයි කපල් එකකට වචනයක් දුන්නා නම් ඒ වචනේ ඒ විදිහටම රකින්න එක. එතකොට තමයි ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ වෘත්තීය ගෞරවය වගේම ඒ ෆීල්ඩ් එකේ කොච්චර කල් තමන්ට ඉන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. ඇයි මම මේ දේවල් ඔයාලට කියන්නේ? වෙඩින් එකක් ගන්න ජීවිතේටම එකපාරයි. ඒකෙදි ඔයාලට ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට් කෙනෙක්ගේ උදව්ව වචනකින් හරි හම්බෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මම සෑම් ජී එදිරිසිංහ.